ගම්මානයක් තිබුණා. මේ ගම්මානයක පිරිමි ළමෙක් හිටියා. මේ පිරිමි ළමයා ජයග්‍රහණය වෙනුවෙන් පිපාසිතෙක්. ඔව්. මෙයාට ඕන වුණා මෙයා දුවන හැම තරගයකදීම පළවෙනි ස්ථානය ගන්න. එයා දිනුවට පස්සේ වටේ ඉන්න ජනතාව එයාට සුබ්පැතුම් එක් කරද්දී එයා වෙනුවෙන් අත්පොලසන් දෙද්දී එයාගේ හිතේ ඇතුණු සතුට එයාගේ ජීවිතයේ තියෙන එකම සතුට. එයාගේ ජීවිතේ එතනින් විතරයි එයා විඳින්න පටන් ගන්න තිබ්බේ. හැබැයි එක දවසක් එනවා මේ ගම ඇතුලේ තවත් තරගයක් සංවිධානය වෙනවා. මේ සංවිධානය වෙන තරගය බලන්න පිට ගම් වලින් මිනිස්සු ආවා. ඒ ගමේ ඉන්න මිනිස්සු එකතු වුණා. ඒ වගේම මෙතන විශේෂ පුද්ගලයෙක් එනවා. අපේ කතාව වෙන විශේෂ පුද්ගලයෙක්. ඒක නුවණැති මිනිස්සෙක්. නුවණැති ටිකක් වයසක මිනිස්සෙක්. මේ මිනිස්සයා එන්නේ මේ පිරිනමය ගැන තියෙන කතා අහලා. මේ කතාවල හැටියට මේ පිරිනමය කොහොම කෙනෙක්ද කියලා බලාගන්න. තරගේ පටන් ගන්න දවස මෙතන ගොඩක් අය ඇවිල්ලා හිටියා. හැමෝම බලාගෙන හිටියේ මේ පිරිනමය දිහා. මේ පිරිනමය මේ තරගය කොහොම අවසන් කරයිද කියලා. පළවෙනි අභියෝගය පිරිමි ළමයයි තවත් එයාගේ වයසම ළමයි දෙන්නෙකුයි තරග වදිනවා. තරගය ආරම්භ වෙනවා. හැමෝම හිතපු විදියට බලාපොරොත්තු තියාගත්ත විදියට මේ පිරිමි ළමයා තරගෙන් ජයග්‍රහණය කරනවා. ඉතින් ඒ ජයග්‍රහණයත් එක්ක අත්පොලසන් වලින් ඒ වගේම සුබපැතුම් වලින් ഘോഷාකාරී සුබපැතුම් වලින් මේ පිටිය පිල්ල යනවා. ඊළඟ අභියෝගය වෙනුවෙන් මේ පිරිමි ළමයාත් එක්ක තරග වදින්න තරුණයින් දෙදෙනෙක්. ඔව් ටිකක් වැඩිමහල් ශක්තිමත් තරුණයින් දෙදෙනෙක් මේ තරගය වෙනුවෙන් එකතු වෙනවා. ඒ තරගයත් ආරම්භ වෙනවා. කවුරුත් හිතපු නැති විදියට මේ පිරිමි ළමයා එතන ජයග්‍රහණය ලබා ගන්නවා. මුල් තරගය වගේ නෙවෙයි මේ තරගයේදී දෙගුණයක් කුසට ഘോഷාකාරී සද්ද ඇහෙනවා. සුබපැතුම් ඇහෙනවා. මේ පුංචි පිරිමි ළමයා මේ නිසාම ලොකු සතුටකින් ඉන්නේ. හැබැයි එතනදිත් අර නුවණැති මිනිස්සයා කිසිම දෙයක් කියන්නේ නැහැ. එහරි නිශ්ශබ්දව ඉන්නවා. ඒත් එක්කම මේ තරගයේ මැදදී නුවණැති මිනිස්සයා එනවා. එයා තවත් අභියෝගයක් දෙනවා. ඒ අභියෝගය තවත් තරගයක් වෙනුවෙන්. ඒත් මම තරග වදින්න කියන්නේ කලින් වගේ අයත් එක්ක නෙවෙයි. අන්ධ මිනිස්සෙක් එක්කයි ටිකක් වයසක කාන්තාවක් එක්කයි. හැමෝම බුදුන් වෙනවා. පිරිමි ළමයා අහනවා ඇයියෝ එහෙම කියන්නේ? මට මෙයාලත් එක්ක දුවලා ලේසියෙන් දෙන්නන්න පුළුවන්. ඇයියෝ මෙහෙම තරගයක් මට දෙන්නේ? නුවණැති මිනිස්සයා කියනවා නෑ තරම් කරන්න දුවන්න. මේ තරග වෙනුවෙන් දුවන්න. ඉතින් මේ තරගයත් ආරම්භ වෙනවා. පිරිමි ළමයා තරගය ඉවර කරද්දී අර මිනිස්සු දෙන්න තාමත් එතන. එයාලා තාමත් තරගය ආරම්භ වෙන්න තැන. පිරිමි ළමයා ගිහලා සතුට සමරනවා. එයා වටේටම දික් කරලා උඩ පැනලා hina වෙලා මේ තරගය දිනව නේද කියලා ඒ සතුට සමරනවා. හැබැයි ඉස්සෙල්ලා වගේ නෙවෙයි. මේ වටේ ඉන්න කවුරුත් එයා වෙනුවෙන් සුබපැතුම් එක් කරන්නේ. ඒ නිසාම එයා ප්‍රශ්න නුවණැති මිනිස්සෙක්ගෙන් අහනවා. ඒ මිනිස්සයා මේ උත්තරයක් දෙනවා. හරි. එයා සුබපැතුම් නැත්තම් තරග වෙන විදිහට ඉවර කරන්න. ඔයාලා තුන් දෙනාම එකට. මේ වෙලාවේ දුවන්න එපා. මේ අන්ධ මිනිස්සයවයි මේ වයසක කාන්තාවයි එකට එකගෙන ගිහිල්ලා මේ තරගෙ දින්න බලන්න. එතකොට විදිහ වෙනස් වෙයි. පිරිමි ළමයා ප්‍රශ්නෙට ඒ උත්තර දෙන්නේ එහෙම. තරගෙ ආයෙත් පටන් ගන්නවා. හැබැයි පුංචි වෙනසක්. මේ වෙලාවේ පිරිමි ළමයා දුවන්නේ නැහැ. එයාර වයසක කාන්තාවයි ඒ වගේම අන්ධ මිනිස්සයයි දෙන්නම මතින් අල්ලගෙන හිමින් අවසානයේ වෙනුවෙන් යනවා. හිමින් අවසානයේ වෙනුවෙන් යනවා. එයා නොහිතපු විදියට ඒ අවසානට ගියාට පස්සේ වටේ ඉන්න මිනිස්සු ඔක්කොම කලින්ටත් වඩා දෙගුණයක් තුන්ගුණයක් හතර ගුණයක් උඩින් සුපදන්න පටන් ගන්නවා. කෑ ගහන්න පටන් ගන්නවා. ඒ ජයഘോഷාව ඒ පිරිමි ළමයාගේ හිත
හරි වෙනස් විදිහට සතුටු කරනවා. අන්න ඕනෙ තිබුණු සමය ළඟට එනවා. පිරුමම අහනවා ඇයි කලින්ම රේස් එක දිනුවම මෙලමට සුප් හදුවේ නැහැ. හැබැයි දැන් එයාලමට සුප් හදනවා. නෝනේදි මිනිස්සයා අර පිරිමම කරුඩින් අත තියාගන්නවා. එයා මෙහෙම දෙයක් කියනවා. ජීවිතේ අයියෝ ජීවිතේ වෙන දුවන්නේ. ඔයාගේ ජීවිතේ ඔයාගේ සතුට වෙන තියෙන එකම සාධකය මේ ජයග්‍රහණයද? ඔයාට hina වෙන්න තියෙන එකම සාධකය මේ ජයග්‍රහණයද? හරි. ඔයා හැමදාම දුවයි. හැමදාම මේ තරගෙදී නැහැ. ඒත් ඒ මොනාට පස්සේ ඔයත් එක තරංග ගන්න මිනිස්සු නැතුව අවසානව හැරලා බලද්දී කවුරුත් වර තරගයක් වෙන මිතුරුලා දෙන්නේ නැති වෙයි. ඇයි? අම්මගේ වෙන පුංචි කාලය තුලද දුවන්නේ? දුවන්න ඕනේ. ජීවත් වෙන්න. මේ අන්ධ මිනිස්සයා ඒ වගේ මේ මාළු ගාන්තාව. ඔයා යාළුවත් එක්කගෙන ඔයාගේ අවසානයේ වෙනුවෙන් ගියේ. තනින් අවසානයක් වෙනුවෙන් යනට වඩා මේ ගමන ඇතුලේ හම්බෙන පුංචි දේවල් විඳින්න. ඒ තැන්වල මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න. ජයග්‍රහණය නෙවෙයි ජීවිතේ. ජයග්‍රහණය කරන්න හැටි තමයි ජීවිතේ. හැම වෙලෙම දිනන්න ඕන කියලා එකක් නැහැ. හැබැයි ඒ ගමනව ලස්සන කරනවා.